එහෙනම් අපි කතා කරමු ඊළඟට ඉංජිනේරු තාක්ෂණවේදී විකාශිත මේ රූපේ දිහා බලපුවම මාන්න පේනව නේද? විකාශනය වෙලා තියෙන විදිය. හරි? මානව පරිණාමය කියලා කියන්නත් පුළුවන්. හරි? ඉංජිනේරු තාක්ෂණයේ මොකක්ද අපි කතා කරන්නේ පුතේ? විකාශනය. විකාශනය කියලා කියන්නේ එදා ඉඳලා අද දක්වා සිදු වෙලා තියෙන මොකද්ද? වෙනස්කම. හරි? අතීතයේ මිනිහාගේ ආරම්භය නේද? වඳුරාගෙන් කියලා සලකනවානේ නේද? වඳුර ටික ටික මොනවා වුණාද? පරිණාමයකට ලක් වුණා. හරි? එහෙනම් නේද? අපිට උනත් අර මිනිස්සාව පැවතෙන්නේ කාගෙන්ද? වඳුරගෙන්. හරි? එතකොට වඳුරගේ තිබ්බ දිග නැට්ටක්. නේද? හරි. නැට්ට මිනිස්සයා බවට පත් වෙනකොට මොනවා වෙනවද? ටික ෂේ වෙනවා. හරි? එහෙනම් අපිට උනස් බබුකොලේ ඉඳගෙන ඉන්නකොට ටිකක් ඉඳන් ඉන්න අමාරු මොකද? ෂේ වුණාට නේද? ෂේ වෙලා අයින් වෙනවා කියන්නේ තාම හරි? හරි. තිබ්බ කොටස් තියෙනවනේ. ඒතකොට නැට්ට ඇල්ලනවා පුදුවේ ඉඳන් ඉන්නවා. හරි? එතකොට මොකද වෙන්නේ? අපිට ටිකක් ඉන්න අමාරු වෙන එක. එහාට මෙහාට මොනවා වෙන්නේද? දඟලන්න. හරි? එහෙනම් අහගන්න පුතේ. එතකොට විකාශනයේ ආරම්භයේ සිද්ධ වෙන්නේ කාගෙන්ද? මිනිස්සාගේ. හරි. ඊට ක්‍රමානුකූලව මොනවා වෙනවද පුතේ? පරිවර්තනය වෙනවා අද වෙනකොට අපි ඇවිල්ලා තියෙනවා තාක්ෂණික යුගය දක්වා. එහෙනම් අතීතයෙන් ඉඳන් අද දක්වා සිදු වෙලා තියෙන ක්‍රමික වෙනස්කමට අපි කියනවා කවුරු කියලාද? විකාශනය කියලා. මොකක්ද කියන්නේ? විකාශනය. හරි? දැන් අපි හිතමුකෝ එමාල් කියලා. එමාල් දැන් අවුරුදු 18ක් නේ? 17යි. එතකොට ඔයාගේ ගෙදර ඇල්බම් එකක් තියෙන්න පුළුවන්. ඒ ඇල්බම් එකේ ඔයා ඉපදිච්ච දවසේ ගෙදර අම්මලා තාත්තලා ගත්ත ෆොටෝ. හරිද? මාසෙන් දෙකකින් මාස 6න් නේද? ඊළඟ බෞද්ධිස්ම කරනකොට නේ. හරි. ඔය විදිහට ගත්ත ෆොටෝස් තියෙනවා. ඊට පස්සේ අවුරුදු දෙකේ තුනේ ඊට පස්සේ ශිෂ්‍යත්වයේ අනු දැන් ඕ ලෙවල්. එතකොට ඔයාගේ අවුරුදු 17ක් මේ ඇල්බම් එක ඇතුලේ මොනවා වෙලා තියෙනවද? ඇඟිලා තියෙනවා. එහෙනම් ඕනම කෙනෙක්ගේ මෙන්න මේකට අපි කියනවා මොකක් කියලාද පුතේ? විකාශනය කියලා. පැහැදිලි? එතන ටෙක්නොලොජි විකාශනය කියන්නේ මොකද්ද මට කියන්න බෑ. තාක්ෂණීය විකාශනය කියන්නේ මොකද්ද? ඇඩියෝන් තාක්ෂණීය විකාශනය කියන්නේ මොකද්ද? හරි? ඔව් ගල්යුගේ ඉඳන් එක හරි අද මොනවද අතේ තියෙන ලොකුම ආයුධය? ස්මාර්ට්ෆෝන් නේ. අද දැන් කොට දෙනෙක්ගේ අතේ තියෙන ලොකුම ආයුධය වෙලා තියෙන්නේ මොකද්ද? ස්මාර්ට්ෆෝන්. හරි? හැමදේම. එහෙනම් මොන බලන්න පුතේ. ඒකට අපි කියනවා මොකක් කියලාද? තාක්ෂණවේදී මොකක් කියලාද කියන්නේ පුතේ? විකාශනය. පැහැදිලි නේද? විකාශනය කියන්නේ මොකද්ද? අතීතය ගත්ත හැකි අතීතයේ හරි අතීතේ ඉඳන් වර්තමානයේ දක්වා සිදු වෙලා තියෙන මොනවද පුතේ? වෙනස්කම් තමයි අපි කියන්නේ මොකක් වේද කියලාද? වෙනස් වීම තමයි අපි කියන්නේ මොකක් කියලාද පුතේ? තාක්ෂණය. පැහැදිලිද? හරිනේ. එදා ඉඳන් අද දක්වා සිදු වෙලා තියෙන වෙනස්කම්.